Hello, welcome back to my YouTube channel. අද තමයි අලුත් සෙමෙස්ටර් එකේ පළවෙනි දවස. මම අද උදෙන්ම නැගිට්ටා. පළවෙනි දවසේම පරක්කු වෙලා ලෙක්චර්ස් යන්න බෑනේ. ඒ නිසා මම උදෙන්ම ලෑස්ති වෙන්න පටන් ගත්තා. පළවෙනි ලෙක්චර් එක උදේ 8ට පටන් ගත්තා. පැය දෙකක් මේ ලෙක්චර් එක තියෙනවා. පළවෙනි ලෙක්චර් එක ඉවරයි. දැන් වෙලාව උදේ 10යි. ඊළඟ ලෙක්චර් එක මට තියෙන්නේ දවල් 12ට. මම හිතුවා ඒ වෙනකන් ලයිබ්‍රරි එකට වෙලා මොනහරි තියෙන වැඩක් කරනවා කියලා. අපිට ලයිබ්‍රරි එකට ටිකක් දුර යන්න තියෙනවා. අපිට අද ලෙක්චර්ස් තිබ්බේ ලයිබ්‍රරි එකට ටිකක් දුර ලෙක්චර් හෝල් එකක. ඒ නිසා පයින් යන ගමන් තමයි දැන් මම ඉන්නේ. අපේ ලයිබ්‍රරි එකේ ස්ටඩි කරන්න පුළුවන් ඒරියාස් කීපයක්ම තියෙනවා. මම මේ යන්නේ ස්ටඩි ඒරියා 1 එකට. තව ස්ටඩි ඒරියා 2 එකක් තියෙනවා. මෙඩිකල් ස්ටඩි ඒරියා එකක් තියෙනවා. ඒ ඇරෙන්න ලෙන්ඩි සෙක්ෂන් එකේ ස්ටඩි කරන්න පුළුවන්. හැබැයි පොත් අරගෙන යන්න බෑ ඒකට. මම පාඩම් කරනවා වගේ වැඩවලට ඉන්නේ ස්ටඩි ඒරියා 1 එකට. ස්ටඩි ඒරියා 1 එක හරිම කාම්. ඒ වගේම මේ ස්ටඩි ඒරියා එකේ ගොඩක් ළමයින්ට වැඩ කරන්න පුළුවන්. ගොඩක් ඉඩ තියෙන ස්ටඩි ඒරියා එකක් තමයි මේක. අද පළවෙනි දවස නිසා ලොකු වැඩකුත් තිබ්බේ නැහැ. මට කම්මැලි වගේ නිසා මම ආව ලෙන්ඩින් සෙක්ෂන් එකට. මම දැන් ලෙන්ඩින් සෙක්ෂන් එක පුරා මම ආස විදිහේ පොතක් හොයනවා අරගෙන යන්න. අන්තිමට මම එකක් අරගෙන ආයි වැඩ කරන්න ආවා. ලොකු වෙලාවක් නෑ වැඩ කරන්න කියලා ලයිබ්‍රරි එකට ඉද්දි වෙලාවක් ගත වෙනවා. ආයිත් ලයිබ්‍රරි එකේ ඉඳලා ලෙක්චර් හෝල් එකට යන්න වෙලාව තියලා ඕනි වැඩ කරන්න. මට ඔයාලට කියන්න බැරි වුණානේ. මගේ වීඩියෝස් වලට ආස ගොඩක් අය සබ්ස්ක්‍රයිබ් කරලා එක්ත වෙලා තිබ්බා. ඒ වගේම ලස්සන කමෙන්ට් ගොඩක් අය දාලා තිබ්බා. ඒවට thank you so much. මම ඔයාලට දිගටම වීඩියෝස් අරගෙන එන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම කැම්පස් එකේ ලස්සන පෙන්වන්න ඒ දේවලුත් ඔයාලට පෙන්වන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. හරි, දැන් ඊළඟ ලෙක්චර් එකට යන්න වෙලාව හරි. දැන් මම බඩු ටිකක් අරගෙන ඊළඟ ලෙක්චර් එකට ආවා. මේ ලෙක්චර් එක නම් පැයයි තියෙන්නේ. ඒ ලෙක්චර් එකත් ඉවරයි. ටිකක් දුර එද්දී වහින්න පටන් ගත්තනේ. දැන් තෙමීගෙන තමයි හැම කන්න යන්න වෙන්නේ. දැක්කද අපේ කැම්පස් එකේ ඉස්සරහා ලස්සන ඈත කඳු පේනවා. අපේ කැම්පස් එකේ කැන්ටින් 3ක් තියෙනවා දැනට. ඒ කැන්ටින් 3න් ටිකක් පොඩි කැන්ටින් එකකට තමයි මම යන්නේ. මේ කැන්ටින් එකට කියන්නේ G කැන්ටින් එක කියලා.
මම ටක් ගාලා කෑම කාලා ලෙක්චර් එකට ආවා. දැන් ලෙක්චර් එක ඉවරයි. අද දවසට ලෙක්චර්ස් ඉවරයි. මම ඒ නිසා ලියන්න ඕනි බඩු ටිකකුත් අරගෙන බෝඩිමට ආවා. Day 2. අද තමයි දෙවනියට ලෙක්චර්ස් යන දවස. අද බදාද දවසක්. සුපුරුදු විදිහට උදේට කෑම වල තමයි වැඩ පටන් ගන්නෙ. ටී එකකුත් බීලා මම ලෑස්ති වෙන්න පටන් ගත්තා. ඇත්තටම මම පොඩ්ඩක් පරක්කු වුණා අද නම්. අද දුවන ගමන් තමයි ඔක්කොම රෙකෝඩ් කරන්න ගත්තේ. මම දැන් කැම්පස් එකට ඇවිල්ලා ඉන්නේ. මම ඉතින් දැන් හති දාගෙන දුවනවා ලෙක්චර් එකට. මම පරක්කු වෙලා කියලා බයේ. ඇත්තටම මේ වෙලාවේ ලෙක්චර් එක පටන් අරගෙන තිබ්බේ නෑ. දුවන ගමන් ඔයාලට view එකක් පෙන්නනවා මම. පළවෙනි ලෙක්චර් එක ඉවරයි. දැන් ඊළඟ ලෙක්චර් එක තියෙන හෝල් එකට යන ගමන් තමයි ඉන්නේ. ඊළඟ එකට ගියාට ඒක පටන් ගන්න තව ටිකක් වෙලා තියෙනවා. මම හිතාගෙන යන්නේ මේ හෝල් එකේ ලෙක්චර් එකක් තිබුණේ නැති වුණොත් ඉතරට වෙලා මොන හරි තියෙන වැඩ හරි කරගන්නවා කියලා. මම අද්දිත් කිහිප දෙනෙක් ඇවිල්ලා හිටියා. මමත් ඉතින් යාළුවත් එක්ක හිටියා ලෙක්චර් එක පටන් ගන්නකම්. ඒ ලෙක්චර් එකත් ඉවරයි. දැන් ඉතින් සුපුරුදු පරිදි කැන්ටින් එකට තමයි යන්නේ කෑම කන්න. කෑම කාලා ආයෙත් ඉතින් ගමනෙම තමයි. ඇත්තටම අපි දවසකට කිලෝමීටර් කීයක් යනවද කියන්නේ දිජු තමයි දන්නේ. තාම වෙලාව දවල් 2යි. 3ට තමයි ලෙක්චර් එක පටන් ගන්න තියෙන්නේ. මමයි තව යාළුවෙකුයි ඇවිල්ලා ලෙක්චර් හෝල් එකට වෙලා හිටියා. දැන් කම්මැලි නිසා ඔයාලට මේ view එක පෙන්වන්න තමයි හදන්නේ. අපේ හැම ලෙක්චර් හෝල් එකකටම වගේ වටේට තියෙන කඳු ලස්සනට පේනවා. ඔයාලට පෙනුනද ඇත කන්දක සුදු පාට තිතක් වගේ? ඒ තමයි අලුගොල්ල බුදු පිළිමේ. අලුගොල්ල කඳු මුදුනක් උඩ තියෙන නිසා අලුගොල්ලට වටේම view එක ලස්සනට පේනවා කියලා තමයි කියන්නේ. මම තාම අලුගොල්ල බලන්න ගිහිල්ලා නෑ. මම ගියොත් ඔයාලත් එක්කත් ෂෙයා කරගන්න වීඩියෝ එකක් අරගෙන එන්නම්. වැස්සක් එන්න තමයි හදන්නේ. අහසත් අඳුරු වුණා. වටේම කඳු ටිකත් මීදුමෙන් වැහිගෙන යන ගමන් තමයි තියෙන්නේ. අදට ලෙක්චර්ස් ඉවරයි. මම දැන් බෝඩිමට යන්න තමයි හදන්නේ. මම
බෝඩිමට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන කෑම උයලා කෑම කාලා ඔක්කොම වැඩ ඉවර වෙලා දැන් මම හදන්නේ ඊයේ ලයිබ්‍රරි එකෙන් ගත්ත පොත කියවන්න පටන් ගන්න. දැන් වෙලාව 9ට කිට්ටුයි. මම පුළුවන් තරමක් වෙලා මේ පොත කියවලා නිදිය ගන්න තමයි හදන්නේ. අද එහෙම ලොකුවට වෙන වැඩක් මට නෑ. අපිට අවුරුද්දෙන් පස්සේ ලෙක්චර්ස් පටන් ගත්තේ අඟහරුවාදා, අද බදාදා. මේ සතියේ තව දවස් 2ක් තියෙනවා ලෙක්චර්ස් යන්න. බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් 2. ඒත් මේ වීඩියෝ එක දිග වැඩි වෙච්ච නිසා මම ඒක වෙනම වීඩියෝ එකකින් අරන් එන්න හිතුවා. ඔයාලා මගේ වීඩියෝස් බලන්න ආසයි නම් මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඔයාලා වීඩියෝ එක ගැන දක්වන අදහස කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.